එතකොට මේ 2024 ඇප්ලයිඩ් පේපර් එකේ 8 වෙනි කට ප්‍රශ්නේ ඝර්ෂණීය ආශ්‍රිත එක. දැන් මේක දීලා තිනවා මේක අතර හැම අවුරුද්දෙම අහන දෙයකින් දීලා තියෙන්නේ. වෙන අවුරුදු වල නම් ওই මාපාංක ඉවත් කරලා එහෙම දාලා දීලා තියෙනවනේ. බෙදාගමන හරි සුපුරුදු විදිහටම දීලා තියෙනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ අර මාපාංකයත් එක්කම. ඒතකොට ළමයි ටිකක් තව බය වෙන්න පුළුවන්. හැබැයි ලොකු සීන් එකක් නැහැ. ඒගොල්ලෝ කලින් අවුරුදු වල විවරණ බලලා විභාගෙට ගිය කෙනෙක් ඉන්නවනම් 24 කිසි කේස් එකක් නැහැ නේද? එයා දන්නවා මේක අහන මේ සීන් එක මොකක්ද කියලා. අපි බලමු. රූපයේ පෙන්වා ඇති පරිදි ස්කන්ධ පිළිවෙලෙන් m සහ 2යි මේක දාලත් නැහැනේ. එතකොට ඒ ස්කන්ධය කියන එක්කෙනාගේ ඒගේ m එක තියෙන්නේ. එතකොට පල්ලෙහාට mg එකක් මන් දා ගන්නම්. මෙන්න මේව මිස් වෙනව නැත්තම්. මෙයාගේ 2යි mg 5 බෙදීම 4කින් ආනතු තලයක් මත තබා සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් ඈඳා සමතුලිතතාවයේ තබා ඇත්තේ. එතකොට සැහැල්ලු අවිතන්නේ තන්තුවක් නේ. හින්දා මේ ආතතිය වෙනස් වෙන්නේ නැහැ. දිගටම t එකම තියෙනවා. අන්න හරි. දැන් බර තන්තුවක් වුණොත් නේද මේ පල්ලෙහා ආතතියට වඩා ඉහළ ආතතිය වැඩි වෙන්න ඕනේ. අර ඒක බරක් දරාගෙන ඉන්න පෙබරේ සංරචකත් නේද? ඒව දෙන්නේ නැහැ. මම නිකන් කිව්වේ ඕගලන්ට ඒක තේරුම් ගන්න. හරි. පැහැදිලිද? ඊට පස්සේ කියනවා පීහි ක්‍රියා රේඛාව තන්තුව ඒ කියන්නේ තලයේ උපරිම බෑවුම් රේඛාවත් දිග. ඒ කියන්නේ මේ කතාව දෙන්නම් අර ඒක තල කරන්න ඔක්කොම මේ අපිට මේ පේන තලයෙන් මේ කෝණම කරන්න. නැත්තම් පොඩ ඇදෙට උනොත් එහෙම බලවල සංරචකන යන්නේ මේ දිශාවටනේ. අපි මේ සලකන දිශාවට. ඒ හින්දා ඔක්කොම හැම වෙලාවෙම මේ වගේ එක දෙදි දෙනවා. ඔන්න ඒ වචනේ උපරිම බෑවුම් රේඛාවක් කියන කතාව. හරි. ඒ වෙවිල දුන්නේ නැත්නම් එහෙම නේද මේ පේපර් එකේ අර වළංගුතාවය පිළිබඳ ප්‍රශ්නයක් එනවා ගානේ වළංගුතාවය සම්බන්ධයෙන්. ඒ නිසා ඒවා ඒගොල්ලෝ දෙන්නේ. ඒතකොට හැම දත්තයක්ම හරියට තේරුම් ගන්න. දැන් ඔයගොල්ලෝ මේ පෙරුම් පුරලා යන්නේ පේපර් එක ලියන්න නේද? එතකොට A අංශුව තලයේ රළු කොටස මත පිහිටන අතර B අංශුව සුමට කොටස මත පිහිටයි. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ එතකොට මෙයාට ඝර්ෂණ බලයක් යෙදෙන්න පුළුවන්. නමුත් මෙයාගේ තියෙන්නේ මොකද්ද? එයාගේ තියෙන්නේ අර ස්පර්ශ ප්‍රතික්‍රියාව විතරයි. ඒක මම R කියලා R ඩෑෂ් වගේ කියලා දාගන්නම්. කරයට R දාගන්න. එතකොට මෙයාගේ මේ R එකට අමතරව නේද ඝර්ෂණ බලයකුත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ඝර්ෂණ බලය අපිට හරියටම ලකුණු කරන්න බෑ. එයා චලනයේ ප්‍රයත්න දරන දිශාව අනුව මොකද වෙන්නේ? ඒක වෙනස් වෙනවා. චලනයේ වන හරි චලනයේ ප්‍රයත්න දරන හරි දිශාව අනුව නේද? ඊට විරුද්ධවන තියෙන්නේ පොදු ස්පර්ශාලය ඔස්සේ. ආනේ නිසා අපි මේක පොඩ්ඩක් කියවමු. ඝර්ෂණ සංගුණකයේ භාගයලු හරි. දැන් මේක කියන්නේ මේ සමතුලිතතාවයේ තියෙනවා කියනවනේ. ඒතර ඕක කලිනුත් යදුනා. දැන් මේකේ දුඩු අපි ස්කන්ධ කේන්ද්‍රයේ ගානෙත් මේ කතාව යදුනා. සමතුලිතතාවයේ තියෙන නම් f බෙදීම r අනුපාතය කුඩයි හෝ සමානයි මෙව වෙන්න ඕනේ. දැන් මේ වගේ ගානකදී නේද? ඒගොල්ලෝ සමතුලිතතාවයේ තියෙනවා කියන්නේ මේකේ දැන් p එක පොඩ්ඩක් වැඩියෙන් දුන්නොත් ඕගොල්ලෝ දන්නවා ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා p එකට තියෙනවා lower bound එකකුයි upper bound එකකුයි දෙකක්. p ඕනේකට වඩා වැඩි වුණොත් ඕගොල්ලෝ දන්නවා මේක ඉහළට ගමන් කරනවා. ඒතර p එක ටිකක් වැඩි පැත්තේ නම් තියෙන්නේ. එතකොට මේක පල්ලෙහාට තමයි ඝර්ෂණ බලය තියෙන්නේ. p එක ටිකක් අඩු වුණොත් එහෙම ඕගලන්ට තේරෙනවා මේ ලොකු බරක් නේද? 3 mg මේ sin 5 බෙදීම 4ක් මේ පැත්තට තියෙනවා. තලයේ දිගේ තියෙනවා. ඒක නිසා මේක පල්ලෙහාට යන්න ඕනේ. නේද? නේද? p එක නොතිබුණොත් ඔය දෙක බැලන්ස් කරන විදිහට මේකේ දෙන්න ඕනේ. එතකොට අපිට ඝර්ෂණ බලය නිශ්චිතවම හරියටම දිශාව කියන්න බෑ. නමුත් මම ලකුණු කරගත්තොත් මේක ඉහළට යන අවස්ථාව කියන්නේ ඉහළට චලනය වෙන්න උත්සාහ කරනවා කියලා මම දැනට මෙහෙම දාගන්නම්. මෙහෙම දැම්මට මේකේ ඕනනම් මේ දිශාවත් වෙන්න පුළුවන් විත්තිය නේද? ඔළුවේ තියෙන්න ඕනේ. ඒකයි මේ වගේ තැන්වලදී මෙන්න මේ වගේ ඝර්ෂණ බලයේ දෙපැත්තටම දෝලණය වෙන්න පුළුවන් තැන්වලදී නේද? අර මාපාංකයක් දාලා ඒ කියන්නේ මොකද? විශාලත්වය තමයි අපි එතකොට ගන්න. දැන් මේක මේ පැත්තට ලකුණු කළත් මේ පැත්තට ලකුණු කළත් f බෙදීම r අනුපාතය මොකද වෙන්න ඕනේ? කුඩයි හෝ සමානයි මෙව වෙන්න බෑ. ඒකනේ අවශ්‍යතාවය. දැන් මේක මේ අවුරුදු ගණනාවක එක දිගට දුන්නා. අනිත් ඒවා නම් මේ මාපාංකෙත් අයින් කළා තමයි උත්තරේ තිබ්බේ. ඒතර ඒවා නේද? ඕනේ තරම් දැන් මේ ප්ලේලිස්ට් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ඒ ගැන මීට වැඩිය මේ දරුණුවට කතා කරලා තියෙන මේ අවස්ථාවන්. දැන් මේක හැමදාම කතා කරන කතාවක් ඒ වුණාට මම හැම විවරණයකම ওই කාරණා ටික ආයි මොළේ ඉඳන් කියනවා. මොකද ඔයගොල්ලෝ මේක විතරක් බලනවා වෙන්න පුළුවන් නේ. නේද? ඒතර ඔයගොල්ලන්ට මේ ගාන සම්පූර්ණයෙන් විවරණය වෙන්න ඕනේ මෙතනදී. ආන්න හරි. නේද? එහෙනම් දැන් මේක සමතුලිතතාවයේ සඳහා අපි වෙන්න ඕනේ අවශ්‍යතාව ලිව්වොත් එහෙම සමතුලිතතාව සඳහා මොකද වෙන්න ඕනේ? f බෙදීම r අනුපාතය මේ වෙලාවේදී නම් මාපාංක දාන්න ඕනේ දිශාව නිශ්චිත නැති නිසා මොකද වෙන්න ඕනේ? කුඩයි හෝ සමානයි මෙව වෙන්න ඕනේ. මොකද r කියන්නේ පැවතිය හැකි උපරිම ඝර්ෂණ බලය. එයාට සමාන වෙන්නත් පුළුවන්. එතකොට සීමාකාරී සමතුලිත අවස්ථාවේනේ. නැත්තම් අඩු වෙන්න ඕනේ. නේද? කුඩයි හෝ සමානයි වෙන්න ඕනේ. දැන් මේක හිතන්නකො සමානතාව දාලා නොදී දුන්නාය කියලා. ඒ ප්‍රශ්නයකුත් නැහැ. එහෙනම් අර සීමාකාරී නොවන සමතුලිතතාවය ගැන තමයි ඒගොල්ලෝ අදහස් කරන්නේ. දැන් මේකේ නම් මම හිතන්නේ මේකේ සමානතාව දාලා දීලා තියෙනවා පාස් පේපර් හැම එකම වගේ. නැති වුණා කියලා ප්‍රශ්නයකුත් නැහැ. එතකොට අර පියෝම නේද? සීමාකාරී අවස්ථාවක් නැති සමතුලිතතාවය ගැන තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. එහෙනම් දැන් අපි වෙන්න ඕනේ මේ f එකයි r එකයි හොයන්න ඕනේ. නැත්නම් ඉතින් මේ වැඩේට ඉන්න බෑනේ. f එකයි r එකයි හොයා ගන්න ඕනේ. r අරයා r ඩෑෂ්. එතකොට මට පුළුවන් නේද? විභේදන දාන්න දිශාවට. එතකොට f එකයි r එකයි හොයා ගන්න අවශ්‍ය වෙන පසුබිම එකකින් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තටත් මේ දැන් මේ අපිට පුළුවන් මේ ලම්බක දිශාවලටත් දාන්න නේද? ආන t එක තියෙනවා r r ඩෑෂ් තියෙනවා 3යි
නේද? f එක තියෙනවා 4යි. ඒ අතර දෙනා හොයන සමීකරණ ඕන වෙනවා 4ක්. නේද? ඒක දාගන්න වෙනවා. ඉතින් මේ එක එක දිශාවලට අපිට ඕනම් පද්ධතිය විදිහටම සලකලා මේ t එක අයින් කළා දාන විදිහට ඕනම් පද්ධතිය විදිහටම සලකලා ගත හැකි. ඒතර t එක අයින් වෙලා යනවනම් t එක වැඩක්ම නැහැ අපිට ගන්නට. නේද? ඊට පස්සේ අපිට දැන් පද්ධතියටම తీර බලන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒකෙන් f එක හොයාගෙන ඉවරලා මේ පැත්තට දැම්මනම් අර පැත්තට දාලා ඉවරලා නේද? මේ r dash එක ඇත්තට වැදගත් නැහැ. මෙයාගෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ සමීකරණ 4ක් දාන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද r dash කියන එක මගේ අරත හැකි. t එකත් මොකද වෙන්නේ? අපිට මග අරින්න පුළුවන්. පද්ධතිය විදිහට සලකලා. නැත්නම් සමීකරණ 4ක් දාන්න වෙනවන්නේ. මම ගන්නවා ඒකට ab පද්ධතියට. එහෙම හිතන්නේ නැහැ ස්මාර්ට් වෙන්න. මේ පැත්තට විභේදනය සමානයි බිඳුවයි. එතකොට එනවා p ඍණ f ඍණ එකපාරටම මම ගන්නා ස්කන්ධ දෙකම ඔන්න එකපාරටම ලියන්න තු මම මේක කඩලා ලියන 3යි mg මොකද වෙන්නේ sin 5 බෙදීම 4යි සමානයි බිඳුවයි. එතකොට මේකෙන් එන උත්තරේ f සමානයි මොකද වෙන්නේ p ඍණ 3යි mg බෙදීම මූල 2යි. ආන් හරිය. ඊට පස්සේ අපි දානවා කාටද ඒට තලයට ලම්බකව විභේදන බිඳුවයි. සමතුලිතතාවයේ තියෙනවානේ. එතකොට එනවා r ඍණ mg cos π බෙදීම 4 නේ. cos π බෙදීම 4 sin දැම්මත් ඉතින් අවුලක් නැහැ. π බෙදීම 4ට නේ. මේන්න මේ කෝණය. ලම්බකයි නම් මෙයා π බෙදීම 4ක් හදන්න එපා. ලම්බකෙක් කෙනත් එක්ක නේද? මේවා ලම්බකයිනේ. ආන්න. එන r සමානයි මොකද්ද? mg බෙදීම මූල 2යි. ආන් හරි. එම නිසා අපිට ලියත හැකි මොකද්ද? f p ඍණ 3යි mg බෙදීම මූල 2. එයාට දාන්න වෙනවා මාපාංකය. මොකද මේක ඍණාගයක් වෙන්නත් පුළුවන්. p එක දැන් මෙහෙමනේ. මෙයා p එක ඊට වඩා අඩුවගයක් වුණොත් p අඩු වෙනකොට ඕගලන්ට තේරෙන්නේ නැති මේක ඍණ වෙනවා. ඇයි ඝර්ෂණ බලය අනිත් පැත්ත හැරෙනවානේ. ඒක මේකෙන් විශ්ලේෂණය කරන්න පුළුවන්. p කියන්නේ අඩුවගයක් නම් මොකද වෙන්නේ? p කියන්නේ ටිකක් අඩුවගයක් නම් ඔයගලන්ට තේරෙන්න ඕනේ. ඒතර ඝර්ෂණ බලය තියෙන මේ දිශාවට ඍණාගයක් වෙන්න ඕනේ. p එක වැඩි නම් තමයි මේක ධනාගය බවට පත් වෙන්නේ නේ. මොකද ওই තියෙන පැත්තට තියෙන p ටිකක් වැඩි යගයක් වුණොත් ඒ සාපේක්ෂව. හරි? p ටිකක් අර බිඳුවේ ඉඳන් පටන් ගන්නකොට මුලදී ඝර්ෂණ බලය තියෙන මේ දිශාවට. p අඩුමාගයන් වලදී නේද? p එන්න වැඩි කරගෙන යද්දී තමයි මේ පැත්තට හැරෙන්නේ. අර පැත්තට යෑමේ හැකියාවක් ඇති වෙන්නේ. හොඳට තේරුම් ගන්න මේක ඈ. නැතු මේ ගාන හදන එක වැඩක් නෑ. බෙදීම. ඒතකොට r1 කියන්නේ මොකද්ද ළමයි? mg බෙදීම මූල 2යි. ආන්න. එයා එතකොට එනවා කීයද? කුඩයි හෝ සමානයි μ. එතකොට ඒක මූල 2 ඉලක්කම මෙතනට දාගෙන ලියලා තියෙනවානේ. හරි නේද බලන්න. එතකොට ඝර්ෂණ සංගුණකේ භාගයයි කියලා දීලා තියෙන හින්දා මම ඒක ආදේශ කරන්නම්. මෙයාට භාගය ආදේශ කරන්නම්. එතකොට මේක මේ පැත්තට දාන්න පුළුවන් 2යි p ඍණ 3යි mg. දැන් උත්තරේ බල බලයි අවශ්‍ය තත්ත්වෙන් තියන්නේ නැහැ. බව පෙන්වීමක් නේ තියෙන්නේ. එතකොට මේක එනවා mg බෙදීම මූල 2ක්. හොඳයි. එතන සුළු කළාට පස්සේ මූල 2 හරේ තියෙන ඒවා කැපිලා යනවා. එතකොට 2යි මූල 2යි p ඍණ 3යි mg වල මාපාංකයේ කුඩයි හෝ සමානයි mg. ආන්න හරි. පැහැදිලිද වැඩේ? එහෙනම් අපි ලකුණු ගැන බැලුවොත් එහෙනම් මෙන්න මෙහෙමයි. මේ සමීකරණ දෙක වෙනුවෙන්. හරි? ඒ කියන්නේ මේ අවශ්‍යතාවට වෙනම ලකුණු දීලා තියෙනවා මේ සමීකරණ දෙක වෙනුවෙන්. ඒ කියන්නේ රූප සරහණේ බල ලකුණු කිරීම වෙනුවෙන් සියලුම නම් ඕනේ නැහැ. මේව ඕනෙත් නැහැ. නමුත් ඒගොල්ලෝ අර මෙතන බල වැදගත් මේවට ලකුණු දීලා තියෙනවා 5ක්. ඊට පස්සේ මෙයා වෙනුවෙන් ලකුණු 5යි. මෙයා වෙනුවෙන් ලකුණු 5යි. මෙන්න මේ අවශ්‍යතාව ලිවීම වෙනුවෙන් මේක ලිව්වත් ලකුණු 5ක් තියෙනවා. මේකෙන්නේ මම මෙතනට එන්නේ. ඒක වෙනුවෙන් 5යි. අන්තිම උත්තරේ සුළු කළ ලබා ගැනීම වෙනුවෙන් 5යි. හොඳ ගාණක් කියලා කියන්න පුළුවන්. අර සාමාන්‍ය නේද පාස් පේපර්වත් නොකර අර ඔහේ යන ළමයෙකුට කටපාඩමින් වගේ යන ළමයෙකුට ඉතින් බෑ මේකත්. එයාට වෙයි ගන්න තිබුණ ලකුණු සමහර තැන්වලදී එයාටත් දෙනවා ලකුණු. එයා ෆේල් කරනවා. විභාගයේ ආ ප්‍රශ්න ආකෘති යනවා එයා ෆේල් කරනවා. ෆේල් කළාට එයා අනිත් අයට හානියක් නොවන විදිහට තමයි ෆේල් වෙන්නේ. ලකුණු 15ක් විතර අරගෙන නේද? ඇයි අර ලීසි කෑලි තියෙනවනේ ඒවා කළා කියලා සතුටු වෙන්න එපා. ඒවෙන් කරන්නේ ලකුණු 15 වලට විතර ගෙනල්ලා අර බින්දු ගන්න එක නේද ලකුණු 10ට වඩා අඩු ලකුණු ගන්න එක නවත්තන එක දැන් පේපර් වල. හරි? ඒවා තේරුම් ගන්න. ඒකයි මම මේකේ මේ මොකද කාර්යශක්තිය ක්ෂමතාව ගණන් වලදී ඉවැදී විවරණ වලදී කියලා ඇති නේද මේකේ ලකුණු දීලා තියෙන ආකෘතිය මොන වගේ නැඹුරුතාවයක්ද තියෙන්නේ කියලා. මේක සාමාන්‍යයෙන් C එක උඩ මට්ටමේ B එක යට මට්ටමේ වගේ දාලා ගන්න පුළුවන්. පාස් පේපර් හදපු ළමයෙකුට එච්චර ලොකු අභියෝගයක් වෙන ගාණක් නෙමෙයි. 25ම ගැනීමේ අභියෝගයක් තියෙයි. සමහරලාට ඒ උනාට ගන්න එක 25ම ගන්නවා මේකේ. මොකද අර නේද අර මේ ඩිජිටල් ෆන්ක්ෂන් එකක් වගේ 10 යන්නේ ගත්තොත් ගත්තම තමයි. ආයි නවතන්න දෙයක් නැහැනේ. නේද වැඩේ තීරලානේ කොහොමත් කරන්නේ. ආන් හරි. එහෙනම් මේ අපි තවත් ජානක විවරණකින් හම්බෙමු. සුබ දවසක්.